නම තියෙනවනේ කැමරා නැහැනේ. මෙච්චර දවස් හිතාගෙන හිටියේ හික්විෂන් කියන කැමරාව විතරක් කියලා. නෑ. හික්විෂන් එක තව අයිටමුත් තියෙනවා එන්න පෙන්නන්න. මේ ඒ වගේ තමයි මේ තියෙන්නේ හික්විෂන් එකේ පෙච් පැනල් එක. සාමාන්‍යයෙන් මේ වගේ නෙට්වර්ක් ප්‍රොජෙක්ට් කරනකොට අපි භාවිත කරන්නේ පෙච් පැනල් එක. මේක අනිත් පෙච් වලට වඩා හරි ලේසි, ඩියුරබිලිටි වැඩි, අනිත් එක බ්‍රෑන්ඩඩ් ක්වොලිටි වැඩි. එනිසා හික්විෂන් එකේ කැමරාව විතරක් නෙමෙයි එයාලගේ IT අයිටම් වල හික්විෂන් පෙච් පැනල් ඊට අමතරව තව දෙයක් පෙන්වන්නම් යන්න මේ දෙනවා පේස් ප්ලේට් එක. මේ හික්විෂන් පේස් ප්ලේට් එක තියෙනවා මේක විච් ලුක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා නෙට්වර්ක් ප්‍රොජෙක්ට් නැත්නම් පොඩි ආයතන වල කරනකොට අපේ ස්ටෑන්ඩඩ් එක හයි ලෙවල් තියාගන්න මේ වගේ බ්‍රෑන්ඩඩ් අයිටම් යූස් කරනකොට අපිට මේ අපේ ස්ටෑන්ඩඩ් එක වැඩි වෙනවා තරමට අපේ බිස්නස් උත් වැඩියෙන් එනවා. ඒ වගේ මේ තියෙනවා මේ කීස්ටෝන් එක. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කීස්ටෝන්ට වඩා මේ කීස්ටෝන් එක හරි ලුක් එකක්. අනිත් එක මේක ගහන්න ස්පෙෂල් ටූල් මොකුත් ඕනේ නැහැ. මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට හදලා තියෙන නිසා අපිට ලේසියෙන් මේක යූස් කරගන්නත් පුළුවන්. අනිත් එක මේ වගේ නෙට්වර්ක් ලයින් අපි ගහනකොට අපි ෆයිබර් සබ්ජෙක්ට් වෙනවා. ඒතර ෆයිබර් සබ්ජෙක්ට් කරන කට්ටිය දන්නවා මේ SFP. ඒකත් මේ හික්විෂන් අයිටම් එකේ තියෙන හින්දා මේ SFP අයිටම් එක හික්විෂන් එකේ අපිට කැමරා හැරෙන්න නෙට්වර්ක් අයිටම් කීස්ටෝන් පේස් ප්ලේට් වගේ හික්විෂන් එකේ බ්‍රෑන්ඩඩ් ක්වොලිටිත් එක්ක නමතර හරියන වැඩේ කරලා අපේ මේකත් ඉහළ නංවන්න මේ වගේ අයිටම් ටිකක් තියෙනවා. ඔයාලත් යූස් කරලා බලන්න. ඇත්තටම ක්වොලිටි ප්‍රොඩක්ට් එක.